මේ ගාන හදන්නේ අර විදිහමයි. දැන් මේක බලන්න හතර දෙනාට පොදු එක්කෙනෙක් හොයාගන්න බෑ. එහෙනම් අපි ඊළඟට කරන්නේ දෙන්න අල්ලනවා. ඔන්න දෙන්න අල්ලනවා. මේ දෙන්නටම මෙතන 12 මෙතන 6 කියන්නේ ඍණ 6ක් පොදුයි ඍණ 6ක් එළියට ගන්නවා. ඒ වගේම මේ දෙන්නට x පොදුයි x එළියට ගන්නවා. ඍණයි ධනයි ඍණ 6 වරක් 2 12යි x x කෙන් වැඩි වුණාම x වර්ගය. ඍණයි ධනයි ඍණ 6 එළියේ තියෙනවා x එළියේ තියෙනවා. එහෙනම් මෙතන දාන්න ඕනේ කාවද? y. මේ දෙන්නට කවුද පොදු? දෙකක් පොදුයි ඒ වගේම z පොදුයි. එහෙනම් අපි 2යි z එළියට ගන්නවා. එතකොට ධනයි ධන දෙවරක් 2 4යි x මෙතන තියෙනවා. ධනයි ධන දෙවරක් 1 2යි z y කෙන් වැඩි වුණාම y z වෙනවා. එතකොට මොකද වෙන්නේ? මේ දෙන්නටම මෙයා දැන් වෙනම එක්කෙනෙක් මෙයා දැන් වෙනම එක්කෙනෙක්. ඒ දෙන්නටම කවුද? 2x ධන y පොදුයි. එතකොට එයාව එළියට ගත්ත ගමන් මෙතන තියෙනවා ඍණ 6යි x මෙතන තියෙනවා කවුද? ධන 2යි z. නමුත් ළමයි මෙහෙම තියෙද්දි පොඩ්ඩක් මේක කැතයි. මේ ඍණක් ඉස්සරහා තියෙනවා. ඒක ලස්සන කරගන්න 2x ධන y මෙතන ධන 2යි z ඉස්සරහෙන් ලියලා ඍණ 6යි x පස්සෙන් ලියනවා.